back to another gameplay video. So ඉතින් අද ගෙනල්ලා තියෙන්නේ Wrestling Player කියන පට්ටමතල් ගේම් එක. එහෙනම් ඉතින් වැඩි කතා නැතුව අපි යමු අපේ play button එකට. හරි මේක දුන්නා. මේක ඇත්තටම කිව්වොත් පට්ටාතල් වලට කියන්න දෙයක් නෑ මචං. ඉතින් මේකේ ඇත්තටම කිව්වොත් එහෙම තමයි තියෙන්නේ. හරිද? මේකේ මෙයාගේ ගහන සටන් ඒ ක්‍රම මාරු කරන්න උනත් පුළුවන්. මේකෙන් ඔයාලට කැමති පාර්ට්නර් කෙනෙක් එහෙමත් හොයාගන්න පුළුවන්. මට ඉතින් පාර්ට්නර්ලා ඕනේ නෑනේ. මම මේක කලින් ගහලා තියෙනවා. ගහලා නැති උණ්ඩ තමයි මෙන්න මේක කිව්වේ. එහෙනම් ඉතින් අපි යන් රණ්ඩුවකට නේද? රණ්ඩුවට ගිහිල්ලා බලමු කොහොමද මගේ ගතිගුණයි උගේ ගතිගුණ. බලමු ගහගෙන ඉන්නලා ඉතින්. අන්නෝනේ මම මැච් එකකට ගියොත් ආයේ ඒක දිනලම තමයි නවත්තන්නේ. බලාගමු. අම්මට කොහොමද ඒක මට ගහන්නේ? කවුරුත් ඉල්ලපු නැති වීඩියෝ එකක් මේක. හැබැයි ඉතින් subscribe අඩු වෙලා තියෙනවා guys මට. එතරම් කිව්වොත් එක දිගට වැඩි වෙනවා එක දිගට අඩු වෙනවා. ඇයි දන්නේ? මොකද්ද බං ඔය නිකන් තියෙන බටන් එකනේ. ඕක බණ්ඩ ලොබ වෙන්න එපා. ලොබෙලා මොන පවද්ද නේද? එහෙම වෙන්න එපා බං ඔබ. ඔබ අනිත් එකා වගේ හිතන්න එපා. ඔබ අපි ගැනත් හිතපන්. එතකොට තමයි සේරම දියුණු වෙන්නේ බා. ඔබත් YouTube channel එකක් කරනවා නම් ඒකටත් ඕන්න subscribe වෙයි මචං. මම subscribe කරලා තියාගන්න ඉතින්. මෙතන රණ්ඩුව යනවා. ඔබලත් පොඩ්ඩක් බලන් ඉඳපල්ලා. උනේ ගොත් හොඳයි. නෙක්කම මම මේ ගහන්න බලන් ඉන්නේ. නකින්නේ බම්මු. නගපන්කෝ බං වදයක් වෙන්න තු ඉඳපන් මන් තොට දෙන්න. එතකොට තොට නගින්න පුළුවන්ද? ඈ ඒතෝ එතකොට ඉතර නගින්න. අම්මට. ඒ මොන මොකද? අඩ. අම්මට හුඩු. කොහොමද ඒක සැප කණේනේ? කලින් දාපු වීඩියෝ එකත් බලලා මේ වීඩියෝ එකත් බලලා subscribe එකක් දෙන්න guys. අසරණ වෙලා ඉන්නේ. අනේ friends පොඩි ඉල්ලීමක් නේ. ඔන්න මගේ හොඳම මූඩ් එක මේ උඩින් දාන අකුරු වලින් කියන්නේ හොඳම මූඩ් එක වගේ තමයි. ඔන්න බලපන් දීලා දිනේ දිහ. මෙහෙම හිටගස්ස ගත්තා. කොහොමද ඒක? වැඩෙද්ද? දෙපම් ඔන්න බලපන්. අඩ කොහොමද ඒක උඹට? අඩෝ මේ බලපන්කෝ කවුද බං මේ? අඩෝ කහපම් බම්මුට. අපි බය වෙයිද බං ඕවට? උඹත් එක්ක සටන් කරන්න කවුද බය වෙන්නේ? අනේ නිකන් පාලයන් ගොබ්බයෝ රවුලා. ඌ හිතන් ඇති ඌ තෝර් කියලා. දෙපන් තොටාද බෝතලෙන් ගහන්නවා. ඉඳා කොහොමද ඒක සැප කණේනේ? අම්මට හුඩු වෙනවා. ඉඳපන් මන් තෝවක් පොලේ ගානු. ඇත්තරම සටන් වලට විතරයි මේක තියෙන්නේ. දැක්කා ඉතින් මන් දිනව මේකයි ඉතින් අල්ලන් හිටියට මන් දිනලා ඉවරයි guys ඉතින්. සෝන් එක අහුන් නැතුව උනත් ඔයාලට මේක පට්ටාතල් එක ගහන්න පුළුවන්. මේකේ සෝන් එක බලට අහන්න ඕන නම් ප්ලේ කරලා බලපල්ලා. නම තියෙනවා මුලින්ම වීඩියෝ එකට එද්දිම නම දාලා තියෙනවා. මේකේ ඔයාලට ගහගන්න විතර නෙමෙයි ඕනම දෙයක් කරන්න පුළුවන්. ඒ කියන්නේ ඉතින් අපිට නිදාගේ යන්න වෙන්න පුළුවන්. ඒ වගේ නිදා ගන්න පුළුවන්, කන්න පුළුවන්, බොන්න පුළුවන්, අනිත් දේවල් සේරම පුළුවන් බං. නැති දෙයක් නෑ ඇත්තටම කිව්වත්. මූහනවා අපේ අර ගහගත්තේ මේ මූවිස් ටික. ඒ ටික වෙනස් කරන්න කැමතිද නැත්නම් අර තියෙන එකම තියා ගන්නවා කියලා? මං මගේ ටිකට කැමති. මං ඒකින්ද no I like the movies I have කියන එක දෙන්නම්. අර කැබුවාම guys අපේ movies ටික ලොක් වෙනවා. එතකොට මෙන්න මේ කළු එක ඇඳන් හිටපු එක දෙන එක විතරයි තියෙන්නේ. දැන් මම movies පෙන්නන්න. පේනවනේ දැන් ලොක් වෙලා. අනිවා මේකේ වෙනස් වෙලා ඇති. මේ පේනවනේ. ඒවා ඔයාලා වෙනස් කරගන්න ඕනේ. මම මෙන්න මේකට තමයි කැමති.
අනිත් ඒවා නම් අනිවා ගයිස් වෙනස් වෙලාම ඇති. ඒවා ඉතින් අපිට වෙනස් කරන්න විදිහක් නැහැ. පේනවනේ. මේ පේනවනේ. එකක්වත් දෙබෙන්නේ නැහැ. ආයේ මේකේ ඔයාලට කැමති ඇඳුම ෆේස් එක ඒ වගේ මෙන්න මෙහෙම වෙනස් කරගන්න පුළුවන් ඔයාලා කැමති එකක්. පේනවනේ. හරි මම පෙන්නන්නම් මේකේ නිදහස යන්නේ කොහොමද කියලා. මෙන්න මෙතන තියෙනවා මේ rooms කියලා එකක්. අන්න ඒක අඩු. මේ පේන්නේ එපා මෙන්න මේ rooms කියන එක දෙන්න. එතකොට ඔයාලට කැමති දැනගන්න මතුවෙන්න වුණත් මුට ගහන්න වුණත් බල්ලා අඩෝ ඒ ගහන්න එපා බං. අඩෝ ගහන්න එපා බං. අයියෝ හෙල්ත් එක නම් අඩු වෙනවා ගයිස්. මේකගේ ආච්චිට හාල් ටිකක් ගරලා දෙන්න වෙනවා. මොන කර්මයක්ද මේක? ඉතින් කාල කන්න බඩ මාර සාපයක් බං ඈ. පාඩු ඉන්න දීපන්. මෙන්න මෙතන මේ ඇහක් තියනවනේ. ආන් එකෙන් තමයි අපි මෙන්න මේ රයිට් එක ගන්නෙ. යන්නේ උඩමයි ගහන්නේ කියලා අම්මට ගැහුවා බං. ඒක ඔයාලට පොඩ්ඩක් ඉඳපන්කෝ නැගිටිනකම් එක කියන්න. අයියන් ගහන්නේ බොහොඳයි. මං තෝට එකක් ගහන්න ඕනේ. අඩෝ අරු වෙනස් කරලා බම් මේක. ඔයාලා කණිය තෝ මගේ වීඩියෝ එකට සබ්ස්ක්‍රයිබ් කරේ නෑනේ. බලාගන්න තෝගෙන. පස්සේ බලාගන්න. දැන් මේ ළමයින්ට එකක් කියන්න තියෙනවනේ. මෙන්න මේ තියෙන ඇහැ මෙතන ගොඩක් අය හිටියොත් පොඩ්ඩක් ඉන්න මං ගිහින් පෙන්නන්න. මෙන්න මේකේ ගොඩක් අය ඉන්නවා. එතකොට මේක එබුවට යන්නේ හරිද? එතකොට මෙන්න මේක මෙන්න මෙහෙම බාන් හිටියාම එයාව අයින් වෙනවා. එතකොට ගහන්න ඕනේ කාටවත්. පේනවනේ. ආයෙ ඩයින්ඩක මං කියන්න. ඕනේ මං නිදා ගන්න දැම්ම මූහනවා ඔයා නිදා ගන්න ඕන නේද කියලා. අපි දැන් ටෝනි හරිනම් ඔව් නිදා ගන්නවා කියලා. ඔයාලට මෙන්න මේක පත්තු කරන්න වගේ වුණනම් මෙන්න මේ P අකුරක් තියෙන්නේ. මෙන්න මේ P අකුරයි මෙන්න මේ T අකුරයි දෙක ඔබන්න. එතකොට මෙන්න මේක ගිනි ගන්නවා. හරිද? එංගේ තියෙන ලේම තැරිලා තියෙනවා නම් ඒ කියනවා මෙන්න මේකේ. ඔන්න පේනවනේ. මෙන්න මෙතන වලක් ඇදුනා. දැන් අපිට ඒකෙන් උනත් රින් ගන්න පුළුවන්. මෙන්න මේ. එහෙනම් කොල්ලෝ අපි ගියා. ටටා කියලා ගියේ. ඔන්න මෙතෙන්ටත් අපි ආවා. බලට තව තැනක් පෙන්නුවා. පේනවනේ. මේවා එන ඊසි බං. මෙන්න මේකෙන් පනිද්දි නම් පොඩ්ඩක් පරිස්සමෙන් පනින්න බලාගෙන. මොකද කෝච්චි එන වේගෙන් එනවා ගයිස්. පේනවනේ. තව ඩිංග යට වෙනවා. මොකද්ද බං? මට මේ කෝල් සද්දයක් ඇහෙනවා. අන්න ඒකයි. හරි ෆ්‍රෙන්ඩ්ස් ඉතින් වැඩි වෙලාවක් ගන්න හිතේ නෑ මේ ගේම් එකට. මම එක්සිට් එක දෙන්න. ඔයාලට පුළුවන් දිගටම මේක ප්ලේ කරගෙන යන්න. එච්චර ලොකු දෙයක් නෙමෙයි මේක ප්ලේ කරා යනවා කියන එක. මෙයාව ඉවර වුණාමත් ඔයාලට ඕනම කෙනෙක් ගන්න පුළුවන් තෝරලා මෙන්න මේ විදිහට. නෑ ඒක නෙමෙයි. පොඩ්ඩක් වැරදුනා. මෙන්න මේ විදිහට ඕනම කෙනෙක් ඉන්නවා. මෙතනින් ඔයාලට කැමති එකෙක් තෝරලා ගන්නට පුළුවන්. හැකියාව තියෙනවා. පේනවනේ. මෙන්න මේකේ මේ අයිනේ බුවත් මේ බුවත් දෙකම එකම තමා බම් වෙන්නේ. උඹලට කැමති එකක් ගන්න පුළුවන්. එහෙනම් ඉතින් අදට වීඩියෝ එක මම නවත්තන්නම්. සබ්ස්ක්‍රයිබ් කරලා ලයික් කරලා ෂෙයා කරලා තියාගන්න. කමෙන්ට් එකක් දාන්න වීඩියෝ එක ගැන. views ගොඩක් එයි කියලා හිතනවා. ඒකයි මේ වීඩියෝ එක කරන්න හේතුව මුලුනේ. එහෙනම් ඉතින් guys අදටම යන්න. bye tata. see you. ඉවරනේ. පොඩ්ඩක් ඉන්න guys වීඩියෝ එකේ පොඩි අවුලක් තියෙනවා මේ මගේ මයික් එකේ අවුල. මේ අර ඒ අකුර කියන්නේ ඇටැක් කරන එක ඔබද්දි මේකේ මේ ටොට් ගාන එක ගණන් ගන්න එපා guys. ස්ක්‍රීන් එකට මේ ගහන මගුලක් නෙමෙයි ඒකේ තියෙන්නේ. මගේ මයික් එකේ සද්දේ තමයි ඇහෙන්නේ. ඒක එහාට මෙහාට යද්දී ඒක වැටෙද්දී අන්න ඒක තමයි ඒක ගණන් ගන්න එපා. ඔන්න එහෙනම් අදට අපි ගියා.